දත් අතරේ එහෙම නැත්නම් දතක් මතු පිට කැම රැඳෙනවා නම් දතක පැත්තකින් කැම රැඳෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දතේ කුහරයක් තියෙනවාද? සමහර රෝගීන් හිතනවා මේ දත් අතර කැම රැඳෙනවා නම් අනිවාර්යයෙන්ම දත දිරලා තියෙන්නේ කියලා. එහෙම නැති අවස්ථා අපට සුලභව හමු වෙනවා. දතක් දිරා යාම නිසා, ඒ කියන්නේ දත් දෙකක් අතර මූණත දිරා යාම නිසා එක්කෝ ඒ දත් දෙකේම මූණත් දිරා යන්න පුළුවන්. එහෙම නැත්නම් එක පැත්තක් විතරක් දිරා යන්න පුළුවන්. එක දතක විතරක්. කොහොම වුණත් දතක් දිරා යාම නිසා දත් අතර කැම රැඳෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් හැමතිස්සෙම දත් අතර කැම රැඳෙන්නේ දත් දිරා යාම නිසාම නෙමෙයි. සමහර ලාවට විදුරු මහේ ඇතිවන ආසාදන නිසා, විදුරු මහේ ඇතිවන තුවාල නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දත් අතර කැම රැඳෙන්න පුළුවන්. ඒ වගේම දත් දෙකක් අතර ස්වභාවික පරතරයක් ඇතිවීමෙන්, වයස නිසා, වෙනත් තත්ත්වයන් නිසා ස්වභාවික පරතරයක් ඇතිවීමෙනුත් මේක වෙන්න පුළුවන්. රෝගී තත්ත්වයක් නිසා දත් දෙකක් අතර පරතරයක් ඇතිවීමෙන්, අපි හිතමු විදුරු මස් රෝග නිසා කාලයක් යනකොට දත් දුරස් වෙනවා. ඒ අවස්ථාවෙත් කැම රැඳෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ එම හනුවේ එම ප්‍රදේශයේ වෙන දත් ගලවලා තියෙනවා නම්, ඒ දත් ගලවපු තැන් වල දත් දාලා නැත්නම්, කෘතිම දත් සවි කරලා නැත්නම් අන්න ඒ ආවද දත් අතරේ හිඩස් ඇති වෙලා කැම රැඳෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් දතක කුහරයක් ඇති වුණු පමණකින් නෙවෙයි දත්වල කැම රැඳෙන්නේ, වෙනත් හේතු නිසා දත්වල කැම රැඳෙන්න පුළුවන් බව ඔබ වටහා ගත යුතුයි. එහෙම තත්ත්වයක් තිබුණොත් මේක සොයා බලා ගැනීමට ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.